අපි cost of capital එකේ theory part එක ඉවර කරා. ඉතින් මම අද පොරොන්දුනා ඊයේ පොරොන්දුනා වලට අද cost of capital වලින් සම්පූර්ණ ගානක් ඔයාලත් එක්ක මුලින් ඉඳලා අදට හදනවා කියලා. ඉතින් cost of capital කියලා කියන්නේ ගොඩක් වැදගත් පාඩමක්. මම ඊයේ කිව්වා ඔයාලට ලේසියෙන්ම ලකුණු 20ක් ගන්න පුළුවන් විදිය පාඩමක් තමයි මේ cost of capital කියන්නේ. ඉතින් මෙන්න මේ පාඩමේ ඔයාලට එනවා සම්පූර්ණ ප්‍රශ්නයක් විසඳන්න තනියම. හරිද? එතකොට මේ ප්‍රශ්නය සමහර වෙලාවට චුට්ටක් සංකීර්ණ වෙන්න පුළුවන්. හැබැයි ඔයා හරියට තේරුම් ගත්තොත් ඒක තමයි ඔයාගේ පේපර් එකේ තියෙන ලේසිම ප්‍රශ්නය ලකුණු 20ම ගන්න පුළුවන් විදිය. හරිද? මේ ප්‍රශ්නේ පොඩි විශේෂත්වයක් තියෙනවා නම් ඉමල්ලි. ඔයා පාස් පේපර් අරන් බැලුවොත් ඔයාට බලා ගන්න පුළුවන් නම් ඉමල්ලි මේ cost of capital එකෙන් එන්නේ හැමදාම එකම විදිහේ ගාණක් එකම පැටර්න් එකේ ගාණක් තමයි එන්නේ. ඉතින් අපි ඒකට රෙඩි වෙලා ගියොත් ඔයාට ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. හරි. වැඩි කතා නැතුව අපි අපේ ගානට යමු. අපි මුලින් ඉඳලා කැල්කියුලේට් කරගමු. අපේ කොහොමද ගාන හදන්නේ කියලා. හරිද? right. මේක තමයි නම් මල්ලි sorry. මේක තමයි ඔයාලගේ ගාන වෙන්නේ. හරිද? චුට්ටක් තනියෙන් කියව ගන්න ගාන දල අදහසක් ගන්න පුළුවන් මේ ගාන තනියෙන් කියව ගත්තට පස්සේ අපි යම් ගාන කියවන්න දැන් මේ ගාන තියෙන විදිහට MLTD has the following capital structure. ඒ කියන්නේ MLTD කියන කම්පැනි එකට තියෙන අර අපිට දීලා තියෙන විස්තරයේ සඳහන් විදිහට ප්‍රාග්ධන ව්‍යුහයක් කියලා කියනවා. මෙතන තියෙනවා පළවෙනියට බලන්න මිලියන 2ක ordinary shares තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ මෙතන තියෙනවා preference shares තියෙනවා කියලා කියනවා 106ක ලාභාංශයක් ගෙවන. ඊට පස්සේ 105ක ඩිබෙන්චර් එකක් කියන්නේ ඩිබෙන්චර් එකක් තියෙනවා කියලා කියනවා. රුපියල් ලක්ෂ 5ක ඔන්න ඕක තමයි ඔයාගේ ප්‍රාග්ධන ව්‍යුහය වෙන්නේ. හරිද? හරි. අපි ඕක බලාගෙන මේ ගාන හදන්න බලමු. ඕකේ. රයිට්. දැන් අපි ඉස්සෙල්ලා මේකේ වෙන් කරගමුකෝ අපිට අදාළ දේවල් ටික. මේකේ කියනවා බලන්න පළවෙනියටම මිලියන 2ක තියනවලු. හරිද? මිලියන 2ක තියනවලු මොනවද? ordinary shares. එහෙනම් ඉමල්ලි ordinary shares වලට ගෙවන්නේ මොනවද? dividend නේ. මිලියන 2ක ordinary shares තියෙනවා. ඒකට ගෙවන්නේ dividend. එතකොට අපිට cost of capital එක, ඒ කියන්නේ equity shares වල cost එක calculate කරගන්න අවශ්‍ය වෙන්නේ dividend එකයි ඒ ordinary shares වල market value එකයි. අපි ඒක හොයාගෙන බලමු. මේ ගානේ තියනවාද කියලා. දැන් බලන්න the market value of market value of ordinary share is 1.11 per share. හරිද? එතකොට 1.11ක් තමයි මේකේ market value එක වෙන්නේ. බලන්න dividend එක කොහොමද කියලා. The dividend about to be paid 0.13ක්. කියන්නේ market value එක 1.1යි dividend එක 0.13යි. හරිද? අපි ඒක කැල්කියුලේට් කරගමු. හරි. ඔයා ඉස්සෙල්ලාම කරන්න ඔයා ලියන්න සූත්‍රය මොකද්ද? RE සමානයි D බෙදීම B. හරිද? එහෙම ලියලා ඔයා බෙදන්න ඔය 0.13 බෙදන්න 1.11. එතකොට ඔයාලට උත්තරයක් ගන්න පුළුවන්. එතකොට ඔයාට එන්නේ දශම සංඛ්‍යා සහිත උත්තරයක්. ඔයා ඒක කන්වර්ට් කරගන්න ඕනේ ප්‍රතිශතයක් විදියට. එහෙම ප්‍රතිශතයක් විදියට කන්වර්ට් කරගන්න නම් ඔයා ඒක 100ෙන් වැඩි කරන්න ඕනේ. හරි. දැන් ඔයාලට පැහැදිලි ඇති මං කියපු දේ. හරිද? මං කියපු දේ ඔයාලට පැහැදිලි ඇති. ඔයා ඉස්සෙල්ලම කරන්න මේ 1.11 තියෙනවා ඔයාගේ market value එක. එතකොට dividend එක 0.13. හරිද? ඔය 1.0.13 බෙදන්න 1.11. ඔයා හැම වෙලාවෙම මතක තියාගන්න පොඩි එක තමයි උඩට යන්නේ, ලොකු එක යන්නේ යටට. හරිද? දැන් බලන්න මෙන්න මෙහෙම එකක්. තවත් කොටසක් තියෙනවා. මට ඒක පොඩ්ඩක් කියවන්න දුන්නා සමාවෙන්න. මේ dividend are expected to grow by 2% every year. මේ dividend එක කියන්නේ මෙන්න මේ 0.13 හැම අවුරුද්දෙම 100%කින් වැඩි වෙනවා කියලා කියනවා. හරිද? 100%කින්.
එහෙනම් මෙතන තියෙන්නේ ප්‍රතිශතයක් නම් බලන්න. අපි ප්‍රතිශත සාමාන්‍යයෙන් දැන් බලන්න මේ හැම තැනම තියෙන දශම සංඛ්‍යා. හරිද? මෙතනක් තියෙන දශම සංඛ්‍යා. එතකොට මේ දශම සංඛ්‍යා අස්සට ප්‍රතිශතයක් ඔබන්න බෑ. ඒ හින්දා අපි මොකද කරන්නේ? මෙන්න මේ ප්‍රතිශතය අපි කරගන්න ඕනේ දශම සංඛ්‍යාවක් බවට. හරිද? ඒ හින්දා අපි මෙන්න මේ දෙක බෙදන්න ඕනේ 100ෙන්. එතකොට ආර උත්තරයක් ඒ 0.02ක් කියලා. හරිද? දැන් අපි බලමු ඒක කොහොමද හදන්නේ කියලා. හරි. මෙන්න තියෙන සූත්‍රය. R සමානයි D 0 1 plus G බෙදනවා B plus G. ඕක තමයි උත්තරේ. හරිද? ඕක තමයි අපේ ඉක්වේෂන් එක. එහෙම නැත්නම් සමීකරණය වෙන්නේ. එතකොට DO කියලා කියන්නේ නම් මල්ලි මෙතන ඩිවිඩන්ඩ් එක. ඩිවිඩන්ඩ් එක කියලා ඩිවිඩන්ඩ් එක කීයද? DO 0 කියලා කියන්නේ නම් මල්ලි පළවෙනි අවුරුද්දේ තියෙන ඩිවිඩන්ඩ් එක. හරිද? පළවෙනි අවුරුද්දේ කියන්නේ 0 වෙනි අවුරුද්දේ තියෙන ඩිවිඩන්ඩ් එක. ඊට පස්සේ හැම අවුරුද්දක මේක 102 ගානේ වැඩි වෙනවා. හරිද? අන්න ඒක නියෝජනය කරන්න තමයි මේ D0 කියලා දාලා තියෙන්නේ. හරිද? එතකොට D0 එක අපේ කීයද? 0.13යි වරහණක් ඇතුලේ 1 ධන 0.02. අර අපි 100ට 2 හදාගත්තා නම් මල්ලි 100 බෙදලා අන්න ඒ විදිහට තමයි මෙතන අරගෙන තියෙන්නේ. ඊට පස්සේ නම් මල්ලි ඔයා මේක සුළු කරගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලාම. හරිද? 0.3 1.3 අර වරහන් ඇතුලේ තියෙන සංඛ්‍යාවෙන් වැඩි කරගෙන ඉන්න ඕනේ. හරිද? ඒක ඕකේනේ. ඊට පස්සේ තමයි ඔයා බෙදන්න ඕනේ නම් මල්ලි මෙන්න මේ 1.1කින් ඊට පස්සේ ඔයාලට පුළුවන් එකතු කරන්න මෙන්න මේ 0.02. එතකොට ඔයාලට උත්තරයක් එන්නේ දශම සංඛ්‍යාව වලින් නම් මල්ලි ඊට පස්සේ ඔයාලට ඒක වැඩි කරගන්න පුළුවන් 100. එහෙම තමයි ඔයා පළවෙනි එක ඉක්විටි කැපිටල් එක හොයන්නේ. ඒත් එක්කම නම් මල්ලි ඔයා මෙතනදී කරන්න ඕනේ තව වැඩක් තියෙනවා. ඔයා මෙන්න මේ ඔයා ගාව දැනට තියෙන ඉක්විටි ෂෙයාර්ස් එහෙම නැත්නම් ඕඩිනරි ෂෙයාර්ස් වල වෙළඳපොළ අගය හොයාගන්න ඕනේ. හරිද? ඔයා ගාව දැනට තියෙන ඕඩිනරි ෂෙයාර්ස් වල කියන්නේ නැත්නම් ඉක්විටි ෂෙයාර්ස් වල වෙළඳපොළ අගය හොයාගන්න ඕනේ. ඒකට ඔයාලට දීලා තිබ්බ මාකට් වැලියු එක 1.11. එතකොට 1.11 වැඩි කරන්න ඕනේ ඔයා ගාව දැනට තියෙන ඉක්විටි ෂෙයාර්ස් වලින්. හරිද? මෙතන තියෙනවා බලන්න ඉක්විටි ෂෙයාර්ස් කියලා කියන්නේ අපේ ඕඩිනරි ෂෙයාර්ස් නේ. එතකොට හරි. මෙන්න මෙතන තියෙන ඕඩිනරි ෂෙයාර්ස් මිලියන 2ක්. හරිද? මිලියන 2ක් තියෙනවා. එතකොට ඔයා කරන්න ඕනේ ඔය මිලියන 2 වැඩි කරන්න ඕනේ නම් වල්ලි මිලියන 2ක් කියන්නේ ලක්ෂ 20ක් හරි. ඊට පස්සේ ඔයා ඒක වැඩි කරන්න ඕනේ මෙන්න මේ 1.11. හරිද? 1.11. ඔයා ඒ කොටසත් කරන්න. හරිද? ඉස්සෙල්ලාම ඔයා හොයාගන්න ඉක්විටි කැපිටල් එකේ තියෙන කොස්ට් එක. ඒක හොයාගෙන ඒකත් එක්කම කැල්කියුලේට් කරගන්න මේකට අදාළ මාකට් වැලියු එක. දැනට තියෙන ඔයා ගාව දැනට තියෙන ඒ වගේ මාකට් වැලියු එක හොයාගන්න. right okay ඊට පස්සේ අපි මෙන්න මේ වගේ වගුවක් ගහ ගන්න ඕනේ. හරි. ඔයා cost of capital එක හොයාගත්තා. ඊට පස්සේ ඒක මාකට් අපි ගාව දැනට තියෙන එක මාකට් වැලියු එකෙන් වැඩි කරලා උත්තරේ ගත්තා. ඒතර මෙන්න තියෙනවා source of capital. ඒ කියන්නේ අපි මොන මාධ්‍යයෙන්ද අපි මේ ෆන්ඩ් එක හොයාගත්තේ කියන එක ඒකට අදාළ cost එක දීලා තියෙනවා නම් මල්ලි. ඒ වගේම මාකට් වැලියු එක දීලා තියෙනවා. හරිද? ඔයා මෙන්න මේ විදිහට වගුවක් ගහ ගන්න. වගුවක් ගහලා ඉස්සෙල්ලම cost of capital එකේ y equity එකේ ඊට පස්සේ ඔයා කරන්න ඕනේ දැනට ඔයා ගාව තියෙන shares වලින් ඒකේ market value එක වැඩි කරලා උත්තරේ ගන්න පල්ලෙහාට. හරිද? ওই දෙක දැනට කරන්න. ඊට පස්සේ අපි preference shares වලට preference shares වල ලොකු දෙයක් නැහැ කරන්න. හරි. අපි යම් preference shares වල preference shares වලට යන්න. ඊට පස්සේ බලන්න මෙතන තියෙනවා the current market value of preference share is LKR 0.63. මෙන්න මෙතන තියෙනවා මොකද්ද current market value එක දීලා තියෙනවා preference shares වල. හරිද? එතකොට අපි ගාව තියෙනවා preference shares. දැන් නම් බලන්න preference shares වලදී ඔයාලට මතක ඇති ස්ථිර ලාභාංශයක් ගෙවනවා. ඉතින් මේ ලාභාංශය මෙන්න මෙතන ඔයාලට දීලා තියෙනවා 106ක ලාභාංශයක් ගෙවනවා කියලා. හරිද? 106ක ලාභාංශයක් ගෙවනවා කියලා මෙතන ඔයාට දීලා තියෙනවා. හරිද? එතකොට ඔයා කරන්න ඕනේ මෙතන 106ක් නේ දීලා තින්නන්නේ මල්ලි. ඒ හින්දා ඔයා ඒක දශම සංඛ්‍යාවක් විදිහට පරිවර්තනය කරගන්න ඕනේ 100ෙන් බෙදලා. ඒක තමයි ඔයාගේ ඩිවිඩන්ඩ් එක වෙන්නේ. හරිද? එතකොට ඩිවිඩන්ඩ් එක බෙදන්න ඕනේ
මාකට් වැලියු එකෙන්. හරිද? මාකට් වැලියු එකෙන් බෙදන්න. හරි. ඒකත් අපි කරන විදිහ චුට්ටක් බලමු. මෙතන තියෙනවා cost of preference capital එක තියෙනවා. ඒකේ RP සමානයි B බෙදීම V. එතකොට RP එතකොට 106ක ලාභාංශයක් ගෙව්වේ. අපි ඒක දශම සංඛ්‍යාවක් විදිහට කන්වර්ට් කරගත්ත 100න් බෙදලා එහෙනම් 0.06යි. ඒකේ මාකට් වැලියු එක 0.63යි. හරිද? ඊට පස්සේ ඕක බෙදුවට පස්සේ වරින්නේ දශම සංඛ්‍යා සහිත උත්තරයක්. ඒක වැඩි කරගන්න 100න්. එතකොට ඔයාලට එනවා ප්‍රතිශතයක්. හරිද? ඊට පස්සේ ඒත් එක්ක ඔයාලට කරන්න ඕනේ තව දෙයක් තියෙනවා නම් මල්ලි. ඒ දේ තමයි ඔයා දැන් preference shares වලත් market value එක calculate කරගන්න ඕනේ. දැන් බලන්න ඔයා ගාව තියෙනවා preference shares කීයද? රුපියල් ලක්ෂයක් sorry මිලියන 10ක් තියෙනවා. ඒ මිලියන 10ට අදාළව market value එක එන්නේ 0.63. ඔයා මෙන්න මේ මිලියන 10 වැඩි කරගන්න 0.63. හරි? ඊට පස්සේ ඒකත් මෙන්න මේ විදිහට දාන්න. හරිද? මේකත් මේ විදිහට දාන්න. දැනට ඒ දෙක කරාම ප්‍රමාණවත්. right. අපි යන් දැන් අපේ ඊළඟ කොටසට. අපි දැන් යන් අපේ debentures ගැන බලන්න. හරි. දැන් මෙතන තියෙනවා debenture එකක් තියෙනවා නම් මල්ලි බලන්න 100ට 105ක්. ඒ කියන්නේ 100ට 105ක්. දැන් ඔයා රුපියල් 100ක් ගත්තොත් ඒකෙන් 105ක් තමයි මේක ගෙවනවා කියලා කියන්නේ ඩිබෙන්චර්. ඩිබෙන්චර් වලට අදාළව ඉන්ට්‍රස්ට් එකක් ගෙවනවා කියලා කියන්නේ. දැන් ඔයා රුපියල් 100ක් ගත්තොත් ඒ 100ෙන් රුපියල් 5ක් ඉන්ට්‍රස්ට් එක විදිහට ගෙවන්න ඕනේ කියලා තමයි මෙතන කියන්නේ. හරිද? දැන් එතකොට ඔයා ඉස්සල්ලාම බලන්න ඕනේ. හරිද? ඔයා ඉස්සල්ලාම කරන්න ඕනේ. ඔයා 100ට 105ක් කියන්නේ කීයද කියලා බලන්න. එතකොට උත්තරේ 5ක්. එතකොට මේ හැම 100කටම ඔයා 105ක් ගෙවන්න ඕනේ. හරිද? එතකොට ඔයාට කරන්න වෙනවා මෙන්න මේ 100 බෙදන්න ඕනේ අය මේ ලක්ෂ 5යි. ඔයා ඉස්සල්ලාම 100ට 105ක් බලන්න. ඊට පස්සේ මේ 100ෙන් බෙදන්න ඕනේ මේ ලක්ෂ 5. හරිද? ඕක කරන්න. හරි. එතකොට ඒක ඕකේනේ දැන් ඉන්ට්‍රස්ට් එක එන්නේ එතකොට 5ක්නේ. එතකොට 5ක් තමයි ඉන්ට්‍රස්ට් එක එන්නේ. එතකොට ඉන්ට්‍රස්ට් එක බෙදන්න ඕනේ මාකට් වැලියු එකේ. එතකොට මේ විතර මාකට් වැලියු එක දීලා තියෙනවා 72ක් විදිහට. ඒ වගේම තව ඉස්සරහට ගිහිල්ලා තියෙනවා ගාන ටැක්ස් එකකුත් මෙතනට දීලා තියෙනවා. හරිද? මම ඊවාට කියලා දුන්නා ටැක්ස් එක කැල්කියුලේට් කරගන්න පුළුවන් ක්‍රම දෙකක්. ඉතින් අපි මේක සූත්‍රෙත් එක්කම යන් මෙතන මෙන්න මේ විදිහට සූත්‍රය දීලා තියෙනවා. KD සමානයි 1 ඍණ T බෙදීම V. sorry I 1 ඍණ T බෙදීම V. හරිද? දැන් එතකොට I කියලා කියන්නේ අපේ ඉන්ට්‍රස්ට් එක. එතකොට T කියලා කියන්නේ ටැක්ස් එක. ඊට පස්සේ V කියලා කියන්නේ අපේ මාකට් වැලියු එක. හරිද? ඒක ඕකේනේ. දැන් ඉන්ට්‍රස්ට් එක අපි හොයාගත්තා 5යි. ඒතර ටැක්ස් එක 130ක් තියෙනවා. 130ක් විදිහට තියන්න බැහැ නම් ඉවල්ලි. එතකොට අපි කරන්නේ එතකොට කරන්නේ මොකද්ද? මෙන්න මේක දශම සංඛ්‍යාවක් විදිහට කන්වර්ට් කරනවා 100ෙන් බෙදලා. එතකොට එනවා 0.3ක්. හරිද? 0.3 බෙදන්න ඒක මේ ඉස්සෙල්ලාම ඔයාලා මතක තියාගන්න උඩ ටික ඉවර කරලා තමයි ඔයා යට බෙදන්නේ. හරිද? ඊට පස්සේ මාකට් වැලියු එකේ තියෙන 72ක්. ඊට පස්සේ ඒකෙන් බෙදන්න. බෙදුවට පස්සේ ඔයාට එනවා දශම සංඛ්‍යා සහිත උත්තරයක්. ඒක වැඩි කරන්න 100ක්. එතකොට ඔයාලා ගන්න පුළුවන් ඩෙප්ට් කැපිටල් එකේ කොස්ට් එක. හරිද? ඊට පස්සේ ඒකත් මෙන්න මේ විදිහට යටට ගිහිල්ලා දාගන්න. මෙන්න මේ විදිහට යටට ගිහිල්ලා දාගන්න. ඊට පස්සේ අපි මොකද කරේ ලක්ෂ 5 බෙදුවා 100. ඒක දැන් මොකද කරන්නේ? මාකට් වැලියු එකෙන් වැඩි කරගන්න. හරිද? මාකට් වැලියු එකෙන් වැඩි කරගත්තාට පස්සේ ඔයාට උත්තරයක් එනවා. හරිද? ඔයාට උත්තරයක් එනවා. හරි. දැන් අපි ඒ කැල්කියුලේෂන් ටික ඔක්කොම කරලා ඉවරයි. අපි ඔක්කොගෙම cost of capital ටික හැදුවා. ඒ වගේම මාකට් වැලියු ටික ගත්තා. ඒ වගේම අපිට අතන උඩදී කරන්න තිබ්බ ඔක්කොම ටික කරලා ඉවරයි. දැන් අපි කරන්න යන්නේ අපේ ෆයිනල් පාර්ට් එක. ඒක තමයි අපි හොයන්න ඕනේ නම් මල්ලි මෙන්න මේ මාකට් වැලියු එක. දැන් මාකට් වැලියු එක කියලා කියන්නේ වෙළඳපොළ වටිනාකමනේ. මේ කොටස් වල තියෙන වෙළඳපොළ වටිනාකම තමයි මේ මාකට් වැලියු එක විදිහට හොයලා තියෙන්නේ. හරිද? එතකොට මේ මාකට් වැලියු එකෙන් කොච්චරක් cost of capital එක කියලා කියන්නේ කොච්චරක්ද කියලා. හරිද? දැන් මාකට් වැලියු එකෙන් cost of capital එක කියන්නේ කොච්චරක්ද කියලා අපි පොඩ්ඩක් බලන්න ඕනේ. දැන් මෙතන තියෙනවා 22,20,000ක් තියෙනවානේ. එතන මේ 22,20,000න් 13.9ක් කියන්නේ කොච්චරක්ද කියලා බලන්න ඕනේ. ඒකට ඔයා මොකද කරන්නේ? මෙන්න මේ 22,20,000 වැඩි කරන්න ඕනේ
මෙන්න මේ 13.9යි 100ට. හරිද? එතකොට ඕක වැඩි කරගන්න ඒකේ. එතකොට අර උත්තරයක් එනවා 308යි 580ක්. මේකත් ඒ විදිහටම තමයි 9.5 වැඩි කරගන්න. මෙන්න මේවාට තියෙන 6,30,000. ඒ වගේම මෙතන තියෙන 3,60,000 ඩිබෙන්චර් එකක්. මේකත් වැඩි කරගන්න ඔයාගේ 4.9. එතකොට ඔයාලට ගන්න පුළුවන් මාකට් වැලියු එකෙන් කොච්චර ප්‍රතිශතයක් කොච්චරක්ද cost of capital කියලා කියන්නේ කියලා. හරිද? එතකොට අපි හොයාගත්තා සම්පූර්ණ cost of capital එක මෙන්න මේ විදිහට. හරිද? cost of capital එක මෙන්න මේ විදිහට හොයාගත්තා. ඔයා හොයාගෙන මේ ටික ඔක්කොම පල්ලෙහාට එකතු කරගන්න මෙන්න මේ විදිහට. එකතු කරගෙන නම් මල්ලි ඔයා market value ටිකත් එකතු කරගන්න පල්ලෙහාට. හරිද? ඉතින් මෙන්න මේ විදිහට එකතු කරගත්තා. දැන් අපිට පුළුවන් නම් මල්ලි cost of capital එක market value එකෙන් බෙදලා අපේ weighted average cost of capital එක calculate කරගන්න. හරිද? ඉස්සෙල්ලා අපි ගන්නේ market value of capital cost of capital x market value. හරිද? ඕක අරගෙන අපි බෙදනවා ඕක market value එකෙන්. එතකොට ඔයාලට එනවා දශම සංඛ්‍යා සහිත උත්තරයක්. හරිද? එතකොට ඒක 100 වැඩි කරලා ඔයාලට උත්තරයක් ගන්න පුළුවන්. හරි. දැන් ඔන්න ඔය විදිහට තමයි ඔය ගාන හැදෙන්නේ. දැන් මට තියෙනවා ඔයාලට චූටි දෙයක් පැහැදිලි කරලා දෙන්න. දැන් මෙන්න මෙතන මේ ලොකු දේවල් තිබ්බනේ නංගි මල්ලි. මේ කියන්නේ ලොකු සූත්‍ර දෙකක් තිබ්බනේ. ඔයාලට ඒක තේරුම් ගන්න අපහසු වෙන්නේ නැති සමහර වෙලාවට මම ඒක දැන් සරලවම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. හරි. දැන් මම හිතනවා ඔයාලට ගානක් තනියෙන් හදා ගන්න පුළුවන් කියලා. රයිට්. අපි යම් පොඩ්ඩක් උඩට. හරි. මෙන්න මේ හරියේ තිබ්බ මෙන්න මේ වගේ ලොකු සූත්‍රයක් තිබ්බා. හරිද? ලොකු සූත්‍රයක් තිබ්බා. මෙන්න මේ විදිහට තමයි මේක හැදෙන්නේ. දැන් බලන්න අංගි මල්ලි මෙන්න මෙතන. හරිද? මෙන්න මෙතන මම ඔයාලට highlight කරලා පෙන්නන්න. දැන් බලන්න මෙන්න මේ සූත්‍රය. හරිද? ඔයාට මෙන්න මේ සූත්‍රය අනිවාර්යෙන් මතක තියාගන්න වෙනවා. මොකද ඒකට හේතුව තමයි මෙන්න මේක දැන් RE කියලා කියන්නේ නම් මල්ලි cost of equity capital. එතකොට E කියලා කියන්නේ නම් මල්ලි ඒ අපි ගාව තියෙන equity shares වල market value එක. හරිද? අපි ඒකෙන් වැඩි කරලා තියෙනවා. හරිද? ඒකෙන් වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ equity capital එක හරිද cost of equity එකේ equity capital එක වැඩි කරලා තියෙනවා අපි ගාව තියෙන equity shares වල market value එකේ. හරිද? ඒක ඕකේනේ. ඉතින් නම් මල්ලි අපි මෙන්න මෙතනදි කරෙත් ඕකම තමයි. හරිද? මෙන්න මේ වගුවක් ගහලා කරෙත් ඒකම තමයි. හරිද? ඔයා පළවෙනියට සූත්‍රය විදිහට කරන්න ඕනේ මොකද්ද? පළවෙනියට කරේ මෙන්න මෙතන අපි cost of capital ටික හොයාගත්තා. හරිද? cost of capital ටික හොයාගෙන මේ බලන්න cost of capital ටික හොයාගෙන ඒක market value එකෙන් වැඩි කරා. හරිද? equity එකේ cost of capital එක market value එකෙන් වැඩි කරා. හරිද? ඒක ඕකේනේ. ඒ වගේ තමයි අර අනිත් සූත්‍ර ටිකත් හැදිලා තියෙන්නේ. බලන්න. හරි මේක බලන්න RP කියලා කියන්නේ මොකද්ද? cost of preference shares නේ. ඒක වැඩි කරා preference shares වල market value එකේ. ඒක ඔයාලට මතකයිනේ අපි වගුවේ කරා. ඊට පස්සේ මෙතන KD කියලා කියන්නේ අපේ debt capital එකනේ. ඒකට ඒකත් වැඩි කරා debentures වල තිබ්බ market value එකේ. හරිද? ඒ විදිහට කරලා උත්තරයක් ගත්තනේ. ඒ කියන්නේ ඒ ටික ඔක්කොම අපි අන්තිමට එකතු කරා. අර වගේ විදිහට එකතු කරා. ඒ market value ටික වැඩි කරලා ඒ ටික ඔක්කොම එකතු කරගත්තා. හරිද? ඒතර මේ EPD කියලා කියන්නේ මොකද්ද? මේ තියෙන market values ටික. අර අපි අන්තිමට දෙවෙනියට එකතු කරගත්තේ. අන්න ඒ විදිහට තමයි මේකේ සූත්‍රය හැදිලා තියෙන්නේ. ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ cost of capital ටික හදාගන්න ඒ වගේ market value ටිකත් calculate කරගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඒ අදාළ cost එකට අදාළ තියෙන market value එක වැඩි කරලා උත්තරයක් ගන්න. ඒ හැම එකේම ඊට පස්සේ තනියම ඒක ඔක්කොම එකට එකතු කරගෙන අර market values ටිකත් ඔක්කොම එකතු කරලා උඩ කොටස වැඩි කරන්න ඒක මේ උඩ කොටසට අපි දාන්නේ මෙන්න මේ cost of capital එක market value එකකින් වැඩි කරලා ගත්තු උත්තරේ ඊට පස්සේ යට බෙදනවා අපි
මාකට් වැලියු එකේ. ඔන්න ඔක තමයි නම් බලලි සරලවම cost of capital එකේදී වෙන්නේ. හරි. මං හිතනවා ඔයාලට තේරෙන්නේ ඇති කියලා. මම මොකද්ද කිව්වේ කියලා. එහෙනම් ওই ටික තමයි cost of capital වල තියෙන්නේ. මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම් risk and return වලට. ඉතින් මේකේ ඔයාලට නොතේරුම් තැන් තියෙනවා නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට මේක ක්ලියර් කරගන්න පුළුවන්. මම දැන් චූටි සමරි එකට යන්නම් මොකද්ද මේකෙදි තියෙන්නේ කියලා කියන්න ඔයාලට. හරි. මම චුට්ටක් උඩට යන්න. මුලින් ඉඳලා පැහැදිලි කරගෙන ඉන්න ඉක්මනට. හරි. එතකොට අපි කතා කරේ cost of capital කියන පාඩම. එතකොට cost of capital කියලා කියන්නේ අපේ ආයෝජකයන්ව සතුටු කරන්න, ආයෝජකයන්ට සරල ප්‍රතිලාභයක් ලබා දෙන්න කම්පැනි එකක් විදිහට අපි උපයන්න ඕනේ ආවම ප්‍රතිලාභ අනුපාතිකය. හරිද? අපි ඔකට කිව්වා වෙනත් නම් කිව්වා discount rate, cut off rates, ඔය එක එක නම් කිව්වා, minimum rate of return ඔය වගේ වචන කිව්වා. හරිද? එතකොට ඕක වැදගත් සංකල්පයක් කියලා කිව්වා. ඒක අපිට වැදගත් වෙනවා කම්පැනි එක වටිනාකම උපරිම කරන්න, ඒ වගේම ප්‍රාර්ථනා ආයෝජන තීරණ ගන්න, ඒ වගේම කාර්යක ප්‍රාර්ථනාවේ මැනේජ් කරගන්න, ඒ වගේම තව ගන්න පුළුවන් මූල්‍ය කාර්ය සාධනෙ මනින්න, ඒ වගේම කැපිටල් ස්ට්‍රක්චර් ප්‍රාර්ථනා ව්‍යුහය ඩිසයින් කරන්න, ඒ වගේම dividend policy, capitalization of profits, making right issues, working capital වගේ තීරණ ගන්න වැදගත් වෙනවා කියලා කිව්වා. හරිද? ඒතර components තුනක් තිබ්බා. පළවෙනි එක තමයි return at zero risk level. ඒකට අපි කිව්වා risk free rate of returns. ඒ කියන්නේ අවදානමක් නොමැති අවස්ථාවේදී තියෙන cost of capital එකේදී capital එක. ඒ කියන්නේ ඒකෙදී අපිට කිසිම අවදානමක් නැහැ. අපිට නිශ්චිතවම return එකක් ලබා ගන්න පුළුවන්. return එකක් නැති වෙයිද ඇති වෙයිද කියලා අපිට risk එකක් නැහැ. ගොඩක් වෙලා වට මෙන්න මේවට අදාළ වෙන්නේ governments bonds වගේ දේවල් තමයි. ඊට පස්සේ තිබ්බා premium pro business risk. ඒ කියලා කියන්නේ ව්‍යාපාරයකට සාර්ථක වෙළඳපොලේ ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ වගේ අවස්ථාවකදී මොකද වෙන්නේ? රිස්ක් එක ගොඩක් වැඩි වෙනවා. ඊට පස්සේ premium pro financial risk. ඒ කියන්නේ මොකක්ද? කම්පැනි එක ප්‍රාර්ථනා ව්‍යවස්ථාවලා තියෙන වැඩි ප්‍රමාණයක් ණය බරින්න අනිවාර්යෙන් ඒක බංකොලොත් වීමේ හැකියාවක් තියෙනවා. එතකොට රිස්ක් එක ගොඩක් වැඩි. එතකොට ඒක තමයි අපි කිව්වේ premium pro financial risk කියලා. හරිද? එතකොට ඔන්න ඔය තුනේ එකතුවට තමයි අපි කිව්වේ cost of capital කියලා. ඊට පස්සේ අපි කතා කරා cost of preference shares කියන්නේ මොකක්ද කියලා. cost of preference shares කියලා කියන්නේ අපේ preference shares වලට වලින් අපි ආයෝජකයන්ව සතුටු කරන්න උපයන්න ඕනේ ආව ප්‍රතිලාභ අනුපාතිකය. preference shares කියලා කිව්වේ අපේ හිමිකම කොටස් කරලා ඒකේ කොටස් ආයෝජකයන්ට විකුණනවා. එතකොට ආයෝජකයන් ඒවා මිලදී ගන්නවා. එතකොට මේකෙදී තියෙන ප්‍රධාන විශේෂත්වය තමයි ආයෝජකයන්ට නිශ්චිත ලාභාංශයක් හම්බෙනවා. හරිද? ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. එතකොට සූත්‍රයේ මේ RP සමානයි D බෙදීම V. එතකොට අපි ගාන හැදුවා. ඊට පස්සේ අපි ගියා අපේ debt capital එකට. ඒ කියන්නේ අපි මොකක් හරි ෂෙයා එකක් ගුණන්නේ නැහැ. ණයක් ගන්නවා. එතකොට ඒ ණයට අපිට ගෙවන්න වෙනවා interest එකක්. එතකොට interest එක ඇතුලේ tax තිබ්බොත් අපි ඒකත් ගලපන්න ඕනේ කියලා කතා කරා. tax එක අඩු කරන්න ඕනේ කියලා කතා කරා. මේ තියෙන්නේ මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරන්න ඕනේ tax එකක් තිබ්බොත්. එතකොට අපේ interest එක බෙදන්න ඕනේ market value එකෙන්. එහෙම තමයි අපි cost of debt capital එක ගෙවුවේ. ඊට පස්සේ cost of equity capital එකේ ප්‍රධාන අංශ දෙකක් තිබ්බා කියන්නේ. ඒ කියන්නේ equity capitals කියලා කියන්නේ සාමාන්‍ය කොටස්. හරිද? එහෙම නැත්නම් ordinary shares. ඒතර ඔය ordinary shares වලදී තියෙන විශේෂ ලක්ෂණය තමයි ඒකෙදි මොකද්ද වෙන්නේ? සමාගමේ හිමිකම කොටස් කරලා විකුණනවා. එතකොට ඒ ගන්න ආයෝජකයා අපේ ව්‍යාපාරයේ අයිතිකාර වෙනවා. ඒ අයිතිකාරයන්ට ව්‍යාපාරයේ ලාභයක් හිපෙවුවොත් අනිවාර්යෙන් හොඳ ලාභයක් ගන්න පුළුවන්. ලාභයක් නැතුනොත් අනිවාර්යෙන් අපි ලාභාංශයක් ගෙවන්න ඕනේ කියලා දෙයක් නැහැ. තිබ්බොත් දෙනවා නැත්තම් නැහැ. හරිද? ඒ වගේ concept එකක් තමයි මොනවාද ordinary shares වල තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේකේ ක්‍රම දෙකක් තිබ්බ අපිට හොයන්න. පළවෙනි එක තමයි පළවෙනි අවස්ථාව තමයි constant dividend model එක. ඒ කියන්නේ හැම කාලෙකදීම එකම කියන්නේ ලාභාංශය වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම පවත්වාගෙන යනවා. හරිද? ඒක අපි හොයන්නේ RA සමානයි D B D බෙදීම V. හරිද? ඊට පස්සේ constant dividend growth model. ඒ කියන්නේ නිශ්චිත අනුපාතකින් හැම අවුරුද්දෙම අර dividend එක වැඩි වෙනවා නම්. හරිද? අන්න ඒක සලකලා බලලා අපි හිව්වා
මෙන්න මේ සූත්‍රයට ආදේශ කළා D0 සමාන වරහණක් ඇතුළේ 1 ධන G බෙදීම V ධන G. ඔන්න ඔය සූත්‍රය දාලා හැදුවා. හරිද? එතකොට ඒ ස්ටෙප් මම කියලා දුන්නා. ඒ ස්ටෙප් වල පිළිවෙලක් තියෙනවා නම් මල්ලි ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ උඩ ටික සුළු කරගෙන ඉන්න එක. ඊට පස්සේ යට බෙදලා තමයි ඔයා අන්තිමේටම අර growth මේක growth rate එක එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ weighted average cost of capital ඒ කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් ආයතනයක් ගත්තට පස්සේ එයාලා විවිධ මූලාශ්‍ර වලින් එයාලගේ long term funds එකතු කරගන්නවා. එතකොට අපිට overall average cost of capital එක calculate කරගන්න ඕනි ඔක්කොගෙන්ම. එතකොට ඒ සඳහා තමයි මේ weighted average cost of capital එක use කරන්නේ. එතකොට ඒකේ සූත්‍රය තමයි weighted average cost of capital සමානයි RE වැඩි කිරීම E. එතකොට RP ධන RP වැඩි කිරීම P ධන KD වැඩි කිරීම D බෙදීම EPD. හරිද? එතකොට මේ RE කියලා කියන්නේ cost of equity shares. එතකොට ඒක වැඩි කරන්න ඕනේ ඒකේ equity shares වල තියෙන market value එක. ඊට පස්සේ RP වල RP කියලා කියන්නේ cost of preference shares. ඒක වැඩි කරන්න දැනට අපි ගාව තියෙන preference shares වල market value එකෙන්. ඊට පස්සේ debentures වල market value එක වැඩි කරන්න ඕනේ අපේ debentures වල cost of capital එකෙන්. ඊට පස්සේ අපි ඔය ඔක්කොම එකතු කරගන්න ඕනේ. එකතු කරලා අපේ market සියලුම market value වල එකතුවෙන් ඒක බෙදන්න ඕනේ. අන්න ඒකට තමයි අපි කියන්නේ weighted average cost of capital. ඉතින් මෙන්න මේ විදිහට වගුවක් ආධාරයෙන් අපි හැදුවෙත් ඒක තමයි. ඉතින් ඔන්න ඔය ටික තමයි cost of capital වල ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ. ඕක තමයි සරලව සමරි එක වෙන්නේ. ඔයාට මොකක් හරි මේ පාඩම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට මම ඊයේ මතක් කරපු විදිහටම ඔයාට මේ වීඩියෝ එක හම්බෙන ක්‍රමයක් තියෙයි. හම්බෙන කෙනෙක් ඉදි ඒ හරහා මට ප්‍රශ්නයක් යොමු කරන්න මම අනිවාර්යෙන් වෙලාවක් අරගෙන ඔයාට ඒක කියලා දෙනවා. එහෙනම් මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. මම උත්සාහ කරනවා ඔයාලට එක්සෑම් එකට කලින් පාස් පේපර්ස් කරන්න මගේ පාඩම් වලට අදාළව. right. එහෙනම් අපි ආයෙත් risk and return පාඩමින් හම්බෙමු. එතකන් ඔයාලට බුදු සරණයි නම් මල්ලි. පොදින් වැඩ ටික කරගන්න වැකේෂන් ස්ටඩි ලීව් එක හොඳට පාවිච්චි කරන්න. වැඩ විතරක් කරන්න. මම හැමදාම මතක් කරනවා වගේ ඔයාගේම නෝට් එකක් තියාගන්න එක්සෑම් එකට. ඒකට ඔයාට ගොඩක් ලොකු වාසියක් වේවි. මොකද ලෙක්චර් කෙනෙක්ගේ නෝට් එකක් රෙෆර් කරනවට වඩා ඔයාලා මේ ලැන්ග්වේජ් එකට අලුත්. ඒ හින්දා ඔයාලට ඒක ගොඩක් අමාරු වෙයි මේන්ටේන් කරගෙන යන්න. ඔයාලා පාඩම් කරන දේ හිත අමතක වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා සරලවම ඔයාලගේ වචන වලින් නෝට් එකක් හදාගන්න. ඩෙෆිනිෂන් වෙනස් කරන්න එපා. අනිකුත් සියලුම දේවල් ඔයාලගේ වචන වලින් තියාගන්න. එහෙනම් ඔයාලට ජය වේවා. අද මේ කුප්පිය මෙතනින් ඉවර කරනවා. හැමෝටම බුදු සරණයි.